සුබ උදෑසනක් වේවා. ශිෂ්‍ය නායක නිලලාංජන පැනදවීම 2026 වයඹ පළාතේ ඇතුගල් පුරවර ජයශ්‍රී ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිලලාංජන පැනදවීමේ උත්සවයේ සමාරම්භක අවස්ථාව සන්ටුවන් කිරීමටයි මේ සූදානම. Good morning everybody. You are welcome to the Prefects Investiture Ceremony 2026. මෙම අවස්ථාව වර්ණවත් කිරීම සඳහා මෙහි සැපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වන වයම් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්.පී. ජයතිලක මැතිණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් පාසල් ප්‍රධාන පිවිසුම් දොරටු අසලදී බුලත් තුරුළු දී පිළිගනු ලබන අවස්ථාවයි මේ. Now all the guests are being warmly welcomed at the main entrance. සියලුම ආරාධිත අමුත්තන් දජෝසන ස්ථානය කරා අප විද්‍යාලීය බටහිර තූර්යවාද කණ්ඩායම් පෙරටු කොට කැඳවාගෙන එනු ලබන ආකාරය දැන් ඔබට දැකගත හැකියි. They are escorted by the college Western Band to the platform where the flags are to be hoisted. දජ එසවීමටයි. ජාතික දජ එසවීම සඳහා අපගේ ආරාධනය පිළිගෙන මෙහි සැපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වන වයම් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්.පී. ජයතිලක මැතිණියට පළාත් දජ එසවීම සඳහා න්‍යාය අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රාථමික එච්.එන්.ජේ.බී. තෙන්නකෝන් මැතිතුන්ටත් පාසා දජ එසවීම සඳහා අප පාසලේ නියමුවාණන් වන එස්.එම්. ගාමිණී දිසානායක මැතිතුන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ජාතික ගීය ගායනා කිරීම සඳහා අපි සම සීරුවෙන් සිට ගනිමු.
හසුන් ගන්නා අවස්ථාවයි මේ. Here arrives the moment when the chief guest, along with other guests, are to occupy their seats, congratulating the blooming buds of Jayasura Primary College on their great achievements at Pivot Investiture Ceremony 2026. ශක්තිමත් අනාගතයකට නියම නායකත්වය සදාචාරාත්මක දූර්දර්ශී නායකයෙක් ජයසිරු පාසල් මොම්බිමෙන් ලොවට බිහි කිරීම මෙවර තේමාවයි. Prospective leaders for a potential future. Leaders of virtue and prudence from Jayasura Primary College to the motherland. This is the theme of our investiture ceremony. මීළඟට අප සූදානම් වන්නේ චිරාග සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන් දැල්වීමටයි. දලුම් පහන් සුපහන් සිතින් ඒ සඳහා අපගේ ආරාධනය පිළිගෙන මෙහිස පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වන වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්.පී. ජයතිලක මැතිණියටත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රාථමික එච්.එම්.ජේ.බී. තෙන්නකෝන් මැතිතුන්ට ඩී.බී. වෙලගෙදර මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ආර්.එම්.එස්. රණසිංහ මැතිතුන්ට අස්වැද්දුම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමන් සමන්ත සෙනවිරත්න මැතිතුන්ට බෝයගනේ මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ආනන්ද විජේරත්න මැතිතුන්ට අප විද්‍යාලයේ විදුහල්පති පියාණන්ට නියෝජ්‍ය විදුහල්පති මෑණියන්ට ශිෂ්‍ය නායක කමිටුව නියෝජනය කරමින් එච්.එම්.එන්.එම්. හේරත් ගුරු මෑණියන්ට පාසල් සංවර්ධන කමිටුවේ ලේකම් WD.S.K. දිසානායක මෙයාට ශිෂ්‍ය නායක මණ්ඩලය නියෝජනය කරමින් මෙතාරා බ්‍රිටෝ සොයුරියටත් ගෞරවයෙන් ආරාධනා කර සිටනවා. Let's be prepared solemnly to light the traditional oil lamp. ඔබ සියලු දෙනාට මාගේ ස්තුතිය. දැන් අපි සරස්වති දේවියගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා පූජා නැටුමට වේදිකාවේ ඉඩහසර ලබා දෙමු. Now I invite some of my sisters to perform puja dance in order to invoke blessings on this great occasion.
රූතී සොයරියනි පිටික මුදුක් සඳකි එළිය බිහිදන ඉරකි දරුවන්ට පියකි ඉසුර බිමටම විසල් රුකකි විදුහල්පති පියාණෙනි ඔබතුමාටයි මේ ගෞරවනීය ඇරීම සැපමිනි සම සාදරයෙන් පිළිගන්නටත් අරමුණ පැහැදිලි කරන්නටත් Dear sir, you are the pioneer of our alma mater. Your great effort and dedication to develop our alma mater is excellent. Now I have the honor of inviting the principal sir to deliver the welcome speech and to make you aware of the objective of this remarkable occasion. සුබ උදෑසනක් සියලු දෙනාට අප පාසලේ ශිෂ්‍ය නායක නිලනායකයන් පැලැදවීම 2026 වර්ෂයට අදාළ ඒ උත්කත් අවස්ථාවට සැපැමිණි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මුදිතා ජයතිලක මැතිණියනි අවසරයි ඔබතුමියගෙන් ඒ වගේම කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික විෂය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජානක තෙන්නකෝන් අපේ හිතවත් අධ්‍යක්ෂකතුමනි ඩීබී වෙලගෙදර මධ්‍ය විද්‍යාලයේ ගෞරවනීය විදුහල්පති හිතවත් සාන්ත රණසිංහ මැතිතුමනි අසද්දුම කනිෂ්ඨ විද්‍යාලයේ සහෝදර විදුහල්පති සමන්ත සෙනෙවිරත්න මැතිතුමනි අපේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය සිළුමු කාර්ය මණ්ඩලය පාසල් සංවර්ධන සමිතියේ ගරු ලේකම් දසනායක මහත්මයා ඇතුළු පාසල් සංවර්ධන සමිතියේ සිළු දෙනාම ආදරණීය දූල පුතාලා හැමෝගෙම අවසරයි මම හිතන්නේ පාසලක ශිෂ්‍ය නායකයන්ගේ නායකත්වයන් උතුම් පළඳවන සුන්දර අවස්ථාව තමයි ශිෂ්‍ය නායක නිලලාංජන පැලැන්වීමේ උත්සවය. අපේ විද්‍යාලයටත් ඒක එහෙමමයි. ප්‍රාථමික විද්‍යාලයක් වුණත් අපේ අංකුර නායකයන් ලෙස ඔසවා තබන පළවෙනි අවස්ථාව මුල් අවස්ථාව මේ අවස්ථාව ළමුන් 600කට ආසන්න ප්‍රමාණයක් ඉන්න අප පාසලේ ළමුන් 45 දෙනෙකු ශිෂ්‍ය නායකයන් නායිකාවන් ලෙස කිරුළු පළඳින අවස්ථාව අද බොහොම විනීතභාවයකින් යුක්තව අප පාසලේ ශිෂ්‍ය නායක කමිටුව නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු සියලු දෙනා එක්ව ලිඛිත සහ සම්මත පරීක්ෂණයකට ඉදිරිපත් කරලා වඩාත් සුදුසුසන් තෝරා ගනිමින් ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ නායිකාව උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ නායිකාව බොහොම විනීතභාවයකින් යුක්තව ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ ඡන්ද විමසීමකින් අපේ පාසලේ ශිෂ්‍ය නායක නායිකාව තෝරගන්න අධ්‍යක්ෂතුමනි. ඒ අනුව තෝරගන්නා වූ දරුවන් තමයි අද දින මේ විදිහට අභිෂේක ගන්නවන්නේ. මම හිතන්නේ මේ සුන්දර අවස්ථාව දෙමව්පියන්ටත් බොහොම වටිනවා දරුවන්ට වගේ. පාසලේ විදුහල්පතිවරයා විදිහටත් මෙම උත්සවයේ බොහොම ගම්භීර ලෙස පැවැත්වීමට අදාළ කරන කටයුතු ටික සංවිධානය කරා. ඒ දරුවන්ගේ නායකත්වය රටේ නායකත්වයට වැදගත් වෙන හින්දා. ඒ හින්දා මේ සුන්දර අවස්ථාවට සැපැමිණි සියලු දෙනා පිළිගන්න අවස්ථාව මේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියනි ඔබතුමීට වචනයක් කියන්නට අවශ්‍යයි. අපි පාසල කියලා කියන්නේ ගෙවි ගිය වර්ෂයන් තුල හොඳ ප්‍රතිඵල අත්කර දුන්නු පාසලක්. පළාත තුල ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිශතය ඉහළ නංවන්නට අපි ලොකු දායකත්වයක් සැපයූ පාසලක්. ගිය වර්ෂයේ දරුවන් 131ක් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් කරලා අපිට හැකියාව ලැබුණා ළමුන් 44 දෙනෙක් කඩේම් ලකුණු සමත් කරලා ඉහළින් තබන්නට.
ඒ අනුව අපේ ප්‍රතිඵලය සමත් ප්‍රතිශතය 33යි මැඩම්. ඒ වගේම අපි කවුරුත් දන්නවා ශිෂ්‍යත්ව විභාගයේ සමත් කියලා අපි සලකන්නේ ලකුණු 70. අපි ගිය අවුරුද්දේ ලකුණු 70ට අඩු පිරිස ළමයි 70ක් දක්වා අඩු කරගන්න සමත් වුණා. ඒ වගේම අපි මේ අවුරුද්දේ ඔබතුමීට කියන්නේ බොහොම සතුටින් අනිවාර්යයෙන්ම අපි අපේ ප්‍රාථමික අධ්‍යක්ෂතුමනි 70ට අඩු එක දරුවෙක්වත් මේ පාසලෙන් ඉදිරියට බිහි නොකිරීම තමයි අපේ අරමුණ අපේ වගකීම කියලා අපි දරාගෙන මේ මොහොතේ වැඩ කරනවා. සමත් ප්‍රතිශතය ගැන මම මුකුත් අනාවැකියක් නොකියන්නේ. අපි අනාගතේ බලමු එක. අපේ ටාගට් එක තමයි අපේ කලාපද්‍යාපන අධ්‍යක්ෂතුමිය නිතර මතක් කරනවා 70ට අඩු කවුරුත් තියන්න එපා 70ට ඉහළ තියන්න කටයුතු කරන්න කියලා. ඒ නිසා ඒක අරමුණු කරගෙන අපි වැඩ කටයුතු කරමින් ඉන්න මොහොතක් මේ උත්සවයේ තිබුණාට මැඩම් මේ මොහොත වෙනකොට මේ උත්සවයට අදාළ කරන දරුවෝ පමණයි මෙතන ඉන්නේ. අනිත් පන්ති හැම එකක්ම අධ්‍යාපනය මේ වෙනකොට සිද්ධ වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයට තියෙන කිසිදු කාලයක් අපි අමතරේ වැය කරන්න අපි සූදානම් නැහැ. මේ උත්සවයේ උනත් උත්සවයේ හැඩ කරන්න උන අනිත් අයට පෙන්වන්න තිබුණා නම් හොඳයි. එහෙම වුවත් අධ්‍යාපනයේ මූලිකත්වය දෙන්න ඕන නිසා මේ වර්ෂේ කාලය ඉතා අඩුයි. එහෙනම් අපි අධ්‍යාපන ක්‍රියාවලියට මූලිකත්වය දෙමින් කටයුතු කරනවා. ඒකයි අපේ වැඩ පිළිවෙල. ඒ වගේම අපේ අධ්‍යක්ෂතුමිනි අපි මේ පාසල තුළ ක්‍රියාත්මක කරන තවත් එක් වැඩසටහනක් තමයි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව. අපි අවට පාසලත් එකතු කරගෙන අපි පවත්වනවා. මේ වර්ෂයේ තාම අවට පාසල් එකතු කරගෙන අපිට සම්මන්ත්‍රණ පවත්වන්න නිරකඩක් ලැබුණේ නැහැ. ඉදිරියේදී එම වැඩ කොටසක් සිද්ධ කරනවා. ගිය වර්ෂවල අපි පාසල් 5ක් 6ක් මේ භූමියට ගෙන්නලා දෙකටම සම්මන්ත්‍රණ 10ක් අපි ගිය අවුරුද්දේ කරා. ඒකට අපි අස්සද්දුම අලකොළදෙනිය කතුරු ගහමණිත්ත වගේම සෝනුත්තර ඒ වගේම වයඹ රොයල් විද්‍යාලයේ දරුවෝ පවා මෙතනට ගෙන්නලා අපි සම්මන්ත්‍රණ කරලා සවි බල ගන්නන්න අපි කටයුතු කරා. ඒ නිසා අපි මේ වර්ෂය තුල අපි ඉලක්කගත වැඩක යනවා. ඒ වැඩ කොටසට මම දන්නවා අපේ අධ්‍යක්ෂතුමිය හැමදාම අපිට ආශාවාද කරන කෙනෙක්. ප්‍රතිඵල ආව සැනින් මුලින්ම ඔබතුමීට තමයි මම මතක් කරන්නේ. ඒකට අපිට හේතුවක් තියෙනවා. අධ්‍යක්ෂතුමිය පිළිබඳ වචනයක් කතා කළොත් එතුමිය මම මේ කලාපයේ සිට කුරුණෑගල කලාපට ආව පළවෙනි දවසේ සිට මාව හඳුනාගත්තා. එතුමිය හැම වෙලාවකම මාව දිරිගැන්නුවා. මට නිසි තැන සලසන්න එතුමිය හැම වෙලාවකම උත්සාහ ගත්තා. හැම වෙලාවකම දුර ඉඳගෙන එතුමිය අපි දිහා බලන් ඉන්නවා සහ හිටියා. ඒක මම නිහතමානීව ඔබතුමිය පිළිබඳව මම මේ කතනේ කරන්නේ. ඒක හදවතින්ම කරන ප්‍රකාශයක්. ඒ නිසා මට උවමනාකම තිබුණා. මම ඩෙන්සිල් කොබ්බයක් අඩුවෙද්දී ශිෂ්‍යනායක නිල්ලාන්ජන පැලැන්දීමට එක් අවස්ථාවක එතුමිය කැඳෙව්වා. මෙම භූමියට කැඳවන්න මීට අවස්ථාවක් මීට පෙර අවස්ථාවෙත් උත්සාහ කරා එතුමිට හදිසි රාජකාරී කටයුත්තක් නිසා එන්න බැරි වුණා. ඒ නිසා අද දිනේ මම බොහොම අමාරුයි යොදවගෙන එතුමිය මෙතනට කැඳවගත්තේ. එතුමියගේ නායකත්වය අපිට ඉතා වටින නිසා. නිහතමානී කෙනෙක්. ඇත්තටම දුරකථන ඇමතුමක් අපි දුන්නොත් ඒක අපි විදුහල්පතිවරු විදිහට අපි කතා කරනවා. අපේ විදුහල්පතිවරු පවා අපි දුරකථන ඇමතුමක් දුන්නාම එතුමිය බොහෝ වෙලාවට ඒ මොහොතේ ආමන්ත්‍රණය කරන්න බැරි වුණත් පසුව හෝ ඇයි විදුහල්පතිතුමා කියලා අහන්න තරම් කාරුණික නම්‍ය පාලිකාවක්. ඒකයි ඔබතුමිය සම්බන්ධයෙන් තියෙන අපිට ඇගීම. ඒ නිසා වයඹ පළාත තුළ ඔබතුමියට තව ලොකු කාලයක් තියෙනවා වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක විදියට වැඩ කරන්න. වයඹ පළාතේ හොඳ ප්‍රතිඵල ගේන්නට ඔබතුමියගේ නායකත්වය අපිට ලබා දෙන්න. අපි කැමතියි ඔබතුමියත් එක්ක වැඩ කරන්න. ඔබතුමිය බලාපොරොත්තු වෙන ගමනට ශක්තියක් වන්නට. ඒක මේ අවස්ථාවේ බොහොම නිහතමානී ඔබතුමිය පිළිබඳව මම මතක් කරනවා. ඒ නිසා අද දින මේ සුන්දර අවස්ථාවට මගේ ආදරණීය දරුවන්ගේ නිලලාංජන පැලැන්දීමේ නායකත්වයේ කිරුව පලන්දවන්නට ඔබතුමිය පැමිණියා. ඔබතුමිය කිව් වේලාවට හරියටම පැමිණලා මේ උත්සවය ආරම්භ කරන්නට කටයුතු කරන දහසකුත් වැඩ තියාගෙන
ඔබතුමිය ඉතාමත් ගෞරවයෙන් පාසල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා මුලින්ම. ඒ වගේම අපිට කවදත් හිත ඇති මේ පාසල පිළිබඳව බොහොම ධනාත්මකව හිතන නිලධාරී විදුහල්පතිවරු කියනවට වඩා නම් මෙලෙස සෝදසේලි ලෙස අපිත් එක්ක කටයුතු කරන කෙනෙක් තමයි කුරුණෑගල කලාප කාර්යාලයේ අපේ ප්‍රාථමික අධ්‍යක්ෂකතුමා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක තින්නකෝම් මැතිතුමා. ඔබතුමා හැම වෙලාවකම පාසල පිළිබඳව සොයා බලනවා. පාසලේ කටයුතු පිළිබඳව සොයා බලමින් නිබඳ සේවයක් අපේ පාසල වෙනුවෙන් කරනවා. එතුමාටත් අත රාජකාරී බොහොමයක් තිබෙදී වුවත් මගේ ආරාධනෙ පසෙක දාන්න නැතුව පාසල වෙනුවෙන් ඔබතුමා පැමිණියා. බොහොමත්ම ගෞරවයෙන් ඔබතුමාව පිළිගන්නවා මෙම උත්සව සභාවට. ඒ වගේම මගේ සහෝදර විදුහල්පතිවරු මේ පාසලේ නිර්මාතෘ විදුහල්පතිතුමා ශාන්ත රණසිංහ අපේ දිවි වෙලගෙදර විද්‍යාලයේ විදුහල්පතිතුමා හැමදාමත් මම දිහා මේ පාසල දිහා උපේක්ෂා සාගත ලෙස බොහොම ධනාත්මක ලෙස බලමින් සහෝදරාත්මක උදව් කරන අපේ ජේෂ්ඨ විදුහල්පතිතුමා ශාන්ත රණසිංහ අපේ විදුහල්පතිතුමා බොහොම ගෞරවයෙන් මේ පාසල වෙනුවෙන් පිළිගන්නවා. ඒ වගේම සහෝදර අසද්දුම විද්‍යාලයේ විදුහල්පතිතුමා අපේ සමන්ත රණසිංහ සමන්ත සෙනවිරත්න මගේ හිතවතා මේ පාසලේ සෑම උත්සවයකටම සහභාගී වෙන මිත්‍රයා ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මෙතන නොහිටියත් තව මොහොතකින් මේ බෝයගෙන විද්‍යාලයේ විදුහල්පති අපේ ආනන්ද විජේරත්න මහත්මයා එතුමාත් මේ අවස්ථාව නොහිටියත් මතක් කරමින් ඒ වගේ මේ අවස්ථාවට සැපැමිණි පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමා ඇතුළු කමිටුවේ සියලු දෙනාම ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයත් ඒ වගේම දෙමව්පියෝ සියලු දෙනාම වගේම ආදරණීය දුවල පුතාලා බොහොම ගෞරවයෙන් පිළි අරගනිමින් මගේ පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරීම අරමුණු කතා මෙතනින් නිම කරනවා. සියලු දෙනාට සුබ දවසක්. ස්තුතියි. ස්තුතියි පියතුමනි. 2026 ශිෂ්‍ය නායක නිරලාංජන පැනදවීමේ උත්සවයේ සුවිශේෂී අවස්ථාවයි මේ උදාවන්නේ. නවක සිසු නායක නායිකාවන්ට නිරලාංජන පැනදවන මොහොතයි මේ. This is the time to pin their badges. 2026 වර්ෂය වෙනුවෙන් තේරීපත් වූ ජයසුරු විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ ශිෂ්‍ය නායක දරුදැරියන් සඳහා නිල ලාංඡන පැළඳවීම ආරම්භ කිරීමට අවසරයි. මේ සඳහා මුලින්ම අස්වැද්දුම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමන් සමන්ත සෙනවිරත්න මැතිතුන්ට ගෞරවයෙන් ආරාධනා කරන අතර එතුමන් වේදිකාවට කැඳවා ගැනීම සඳහා උදේනි චන්ද්‍රලතා ගුරු මහත්මියටද ආරාධනා කරනවා. KM දීනා කියාස් GE දුවනි ඇන්ජලිනා WMT හේෂදී කුමාරී වලිසුන්ද DMA සෙනුජි දිසානායක JMDAS අයං සාජය මහා DHS වෙතාරා දසනායක
DPVT Metara Brito. MAJ Vatsala Marasinghe. BP Arundya Pahasarani. MMG Mihindi Sirivardhana. DGY Sayumdi Aryaratna. GGO Bhagya Jairatna. KD Ashini Sihansa Bandara. MD Pansiluni Soisa. AGL Hiara Dayanand. ස්තුතියි ඔබතුමන්ට. මීළඟට නිල ලාංඡන පැළඳවීම සඳහා DB වෙලගෙදර විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ශාන්ත රණසිංහ මැතිතුන්ට ගෞරවයෙන් ආරාධනා කරන අතර එතුමන් වේදිකාවට කැඳවා ගැනීම සඳහා උදේනි චන්ද්‍රතා ගුරු මහත්මියටද ආරාධනා කරනවා. MML හෝමිත මදම් පෙරුම. IWY Anuraga Dharmasena. RGH Tejan Netsara. DMG Netmina Premaratna. HGD Gimansa Netsara. MAS Onal Mutukuda. RMS Dahamita Rajanayaka. SDL Tatsilu Senanayaka. JMD Nimadit Jayasinghe. GG Chamju Pasan. ස්තුතියි ඔබතුමන්ට. මේ ගෞරවනීය ඇරයුම නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රාථමික HMJB තෙන්නකෝ මැතිතුන්ටයි නිල ලාංඡන පැළඳවීම සඳහා එතුමා වේදිකාවට කැඳවා ගැනීමට
නියෝජ්‍ය විදුහල්පතිතුමියට ඇරයුම් කර සිටිනවා. 5 ශ්‍රේණියේ නවක ශිෂ්‍ය නායක නායිකාවන් වයි සෙනගී හිරණ්‍ය ආරත්නායක ජේ.එම්. අකේන්‍යා මිතුසගේ ජයසුන්දර R.A. යුරිකා ප්‍රභූෂි මැණිකේ රූපසිංහ W.D. තමාෂා අවදාරිකා R.M. නෙතුමි දෙහාසා රත්නායක W.M. තරුෂි ප්‍රමාණි හේරත් H.P. සවිද්‍යා චාලකී කල්දේරා T.M. රිත්නි රණුල්ලා තෙන්නකෝන් B.M. මහීදි අභිමානි බාලසූරිය P.G. රණදී ෂෙනායා දේවානන්ද ස්තුති ඔබ දෙපළට මේ ගෞරවනීය ඇරයුම බෝලගනේ මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ආනන්ද විජේරත්න මැතිතුන්ටයි නිල ලාංඡන පැළඳවීම සඳහා එතුමා වේදිකාවට කැඳවා ගැනීම සඳහා නියෝජ්‍ය විදුහල්පතිතුමියට ඇරයුම් කර සිටිනවා. D.M. හසලි තිසඤ්ඤා දසනායක K.D. ඉමාෂා දේව්මිනී විජේසූරිය H.H. කාවිද්‍යා සත්සරණි තිලකසිරි E.M. දිනුල්යා හිරුන්දි ඒකනායක W.M. යශෝද රවිහංස විජේකෝන් H.M. ජනිදු ඉම් සරහේරත්
R.M. Ashmita Prabodh Bandara Ramukwelle. W.D. Kavisha Disanayake. K. Sakul Mandala Teekshana Seniratnam. Y. Pritikshan. ස්තුතියි ඔබට කලේ. 2026 වර්ෂය වෙනුවෙන් තේරීපත් වූ ජයසුරු විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරු සඳහා නිල ලාංඡන පැළඳවීමේ සුවිශේෂී අවස්ථාව සඳහා වයිඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ JAMP ජයතිලක මැතිණියට ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කරන අතර එතුමිය වේදිකාවට කැඳවා ගැනීම සඳහා අප පාසලේ ගරු විදුහල්පතිතුමන් ගාමිණී දිසානායක මැතිතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා. දෙදහස් 26 ජයසුරු විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ උප ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙසින් නිල ලාංඡන පළඳින්නේ 4 ශ්‍රේණියේ GG චංජු පසන්. උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා ලෙසින් නිල ලාංඡන පළඳින්නේ 4 ශ්‍රේණියේ WMT හේෂදී කුමාරී වලිසුන්දර. දෙදහස් 26 වර්ෂය සඳහා ජයසුරු විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙසින් නිල ලාංඡන පළඳින්නේ පහ ශ්‍රේණියේ WD කවීෂ දිසානායක. ප්‍රධාන ශිෂ්‍ය නායිකා ලෙසින් නිල ලාංඡන පළඳින්නේ පහ ශ්‍රේණියේ RM නෙතුමි දෙහන්සා රත්නායක. දායක වූ ඔබ සැමට මාගේ
MPS ආනන්දගුරු මෑණියන්ට ආරාධනා කර සිටිනවා. I cordially invite Madam KMPS Ananda to read the oath. දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් ප්‍රතිබැන කෙලවට හංස පියාපත් අලමින් පලා ප්‍රතිබැන කෙලවට හංස පියාපත් සලමින් නුඹේ පායත් සඳකඩ පහන පායලා වයඹ පළාතේ හස්ති ශෛලපුරවරයේ ජයසිරු ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් වන අපි විදුහල් මාතාවගේ ගෞරවනීය භාවයත් ආචාර්ය මණ්ඩලයේ ගරුත්වයත් සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශික්ෂාකාමීත්වයත් සුරක්ෂිත කොට පෝෂණය වන පරිද්දෙන් අප වෙත පැවරෙන වගකීම් හා යුතුයකම් අවංකවද නිහතමානීවද තනි තනිවද සාමූහිකවද අපට හැකි උපරිම මට්ටමින් ඉටු කිරීමට ආචාර්ය මණ්ඩලයේද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද විද්‍යාලීය ධජයද පෙරටු කොට අවංකවද සත්‍යවාදීවද ගෞරව බහුමානයෙන් යුතුවද ප්‍රතිඥා දෙමු. ස්තුතියි ගුරු මෑණියනි. මෝපිය වන්දනාව සඳහා අපි සැම සැරසෙමු. මේ සංවේදී මොහොතේ ඔබ සැමත් නැගී සිට ඒ සමග ඒකාත්මික වන්න. පූර්විකාව කියවීම සඳහා AMSS අධිකාරී ගුරු මෑණියන්ට ඇරයුම් කර සිටිනවා. This is the most sensitive moment of our function, worshiping parents. දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවක පිදුම් ලාද ලොවට උතුම් ලඳ අම්මා 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 මසක් අනේක දුක් විඳ මෙලොව එළිය දකින්නට මාහට නෙක සවිය දුන් ගත රුහිරු කිරිකර බිලිඳු මා කුස පිර වූ
සෙනෙහබර මවුනි. netu පුරා නිදි නොලැබ කුස පුරා ආහාර නොගෙන ගත පුරා සවිය මා වෙනුවෙන්ම කැප කළ ආදරණීය මෑණියනි. සිතා නොසිතා මාතින් වූ වැරදි අඩුපාඩු මැදිහත් සිතින් විඳදරා මා ලොව රජ කරවන්නට දහසක් පැතුම් හද පුරවා ගනිමින් අප කැපවෙන සෙනෙහබර මවුනි. සදා ණය ගැති මා හැමදාමත් ඔබ නමින්. ඉතින් අවසරයි නම දෙන්නට බැති සිතින් ඔබ දෙපා. දස මාසේ උරේ කත්වා පෝසේ සියුද්දී කාරණම් ආයුදීගම් වස්ස සතං මාතු පාදං නමාමහං දස මාසයක් දුක් විඳමා හැදුවම් ලේකිරි කරපුවා මා දැඩි කළ අම්මේ දිවි නිම්නයේ සැනසුම ඔබ මය අම්මේ ඔබේ ගුණ සිහි කරමි මගේ ආදර අම්මේ. සඳකි මම ඒ ලොව හිරුයරිදී ඒර හඳෙන් නුඹේ ලෝකය එළිය වුණී රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පියසෙනෙහසට විස නුගරුකක්ව සිසිලත් සෙවනත් ලබා දෙන ගත දහඩිය වගුරා අපමණව වෙහෙසෙන ආදරණීය පියාණෙනි. විසල් ලෝකයේ උතුම් මිනිසකු කරන්නට ඕවා මිනිසපයා ඔබ ලබා දුන් අත්වැල සදා කල්හිම සවිමත්ය. වල්මත් නොවන්නට විෂම සමාජය තුල මිත්‍යාවේ කඩතුරාව බිඳහැර සත්‍යයේ පහන් සිලු දල්වා දිනන්නට හිතලු යදමක් සීමා සුරකින සෙනෙහබර පියතුමනි. දඟ කරන පුංජි මගේ සිත බැතිබරයි සදා කල්හිම ඔබ නමින්. ඉතින් අවසරයි නම දින්නට ඔබ දෙපා බැතිබරව. උද්දේකාරෝ
යන මං හාසර නීති සාරෝකල නිසාලෝවේ ඔබේ ගුණ සිහි කරමි ආදර පියාණනි. නැනනුවණින් තම යුතුයකම් ඉටුකොට නිරතුරු පරපුරකට මඟ පෙන්වන නවක ශිෂ්‍ය නායක නායිකාවන්ටයි ගයන්නට ඔබගේ ගීතය. Let's listen to the prefect rhythmic promise. ඔබ සැමට මාගේ තුති. දැන් අපි නෙත පිනවන නර්තන විශේෂාංගයකට යමු. It's time to enjoy a groovy performance. හඳ මාමා වටේ ඉන්න තරු පොකුරක් වගේ එක ඉත්තක එකට පිපුණු මල් පොකුරක් අපි ඉරේලින් පිබිදී cool
නැතිව ඔබත් මමත් දුටුව එළියගෙන හෙට දවස අපි සුවඳ කරන මල් කැකුළු අපි ඒ අතට මේ අතට පැන පැන යන අපේ හීන ඒ අතට මේ අතට පැන පැන යන අපේ හීන දැකින් අල්ලාගමු අතහැරෙන්න දෙන්නේ කොහොම දැකින් අල්ලාගමු අතහැරෙන්න දෙන්නේ කොහොම අප සැම පින වූ ඔබ සැමට මාගේ තුති. ඔබතුමිය අප සැමට දයාබර මවක්. දැනුම ආකල්ප කුසලතා තුළින් වයඹ පළාතේ දහසකුත් දුවා දරුවන්ගේ නැන පහන් දල්වාලන්නට සමබර අධ්‍යාපනයක් ලබා දීම සඳහා අමිල මෙහෙවරක යෙදෙන ඔබතුමියටයි මේ ගෞරවනීය ඇරියුම. වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ JAMP ජයතිලක මැතිණියනි. විවරයි වේදිකාව ඔබතුමියට අරුත් බර වදාළතන ගැසුමට. Dear Madam, you are a beloved mother to us. Your great enthusiasm to give a balanced education to the pupils of North Western Province through knowledge, attitudes and skills is appreciable. I have the honor of inviting the Provincial Director of Education, Madam JAMP Jayatilaka, to address the gathering. සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික විෂය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්, ඒ වගේම ජයසුරු විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ආසන්න පාසල්වල විදුහල්පතිතුමන්ලා, මේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙන්, ඒ වගේම සහභාගී වී සිටින සියලුම දෙමාපියන්ගෙන් සහ ආදරණීය සිසු දරු දැරියන්ගෙන් අවසරයි. විශේෂ දවසක් වෙලා තියෙනවා ජයසුරු විද්‍යාලයට අද දවස ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ දිනයක් උදා වෙලා තියෙනවා. ඔබ අතරින් විශාල පිරිසක් මං හිතන්නේ අද දිනේ ශිෂ්‍ය නායක නායිකාවන් බවට පත් වෙලා තියෙනවා. සීමිත පිරිසක් නෙවෙයි මං හිතන්නේ 4-5 ශ්‍රේණි වල ඉගෙන ගන්න දරුවෝන්ගේ වැඩි පිරිසකට මේ අවස්ථාව උදා කර දෙන්නට පාසල සමත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ ගැන මුලින් කතා කළොත් ආදරණීය දරුදැරියනි ඔබට පාසල නැමැති වේදිකාව සලසලා දෙන්නේ මේ අවස්ථාව. පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් කාලයේ අතරතුර පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු වලට අමතරව විවිධ අවස්ථා ඔබට උදා වෙනවා. මේකත් ඒ එක්තරා අවස්ථාවක්. ඒ නිසා විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය එක පැත්තකින්, අනිත් පැත්තෙන් ඔබ එක්වීම සහෝදර සහෝදරියන්, අනිත් පැත්තෙන් දෙමව්පියෝ, සුබපතන්න මේ සියලු පාර්ශ්වවත් එක්ක සම්බන්ධීකරණය කරමින් නායක තනතුරක කටයුතු කිරීම සඳහා වසරකට ආසන්න කාලයක කටයුත්තක් කිරීමට ඔබ මත රාජකාරියක් පැවැළලා තියෙනවා. නමුත් මේක මුළුමනින්ම ඒ කටයුත්ත සඳහා පමණක් වෙන් වෙච්ච කාලයක් නෙවෙයි. ඔබ ඔබගේ අධ්‍යයන කටයුතු, විශේෂ සමගාමී කටයුතු, මේ සියලු කටයුතු කරන අතරතුර තමයි ඔබ නායකත්වය දෙන්නේ ඔබේ අනිකුත් ශිෂ්‍ය සහෝදර සහෝදරියන්ට. ඒ නිසා මම හිතන්නේ ඔබට ලැබෙන හොඳම අවස්ථාවක් මේක. අනාගතයේ සමාජගත වෙන පුරවැසියෙක් විදිහට නායකත්වය පිළිබඳව හොඳ අත්දැකීමක් ලබා ගන්නට. ඒ නිසා මම හිතන්නේ මෙවැනි ප්‍රාථමික විද්‍යාලයකින් මේ වගේ අවස්ථා උදා කර දෙන්නට මේ සංවිධානය වෙච්ච අවස්ථාව ඊටාම හොඳ අවස්ථාවක් විදිහට මම දකිනවා. ඒ වගේම මේ අවස්ථාව පිළිබඳව සඳහන් කළොත් මීට පෙරත් මට මේ අවස්ථාවට ආරාධනා කරත් ඇත්තටම සහභාගී වෙන්න බැරි වුණා. මම අද දිනෙත් මේ කෙටි අවස්ථාවකට සහභාගී වුණත් මම මුලින් ඉඳලම නිරීක්ෂණය කරපු දෙයක් තමයි ඊයේ දවසෙත් මම උදෑසන සිට සවස් කාලයේ හවස 5-6 වෙනකම්ම පුත්තලම සහ ආරාවත
කලාපවල මේ වගේ කටයුතු සඳහා පාසල් වලට සම්බන්ධ වුණා. නමුත් ඇත්තටම කුඩා පාසල් වල මේ වගේ කටයුතු සංවිධානය කිරීමේදී ඊටාම ක්‍රමානුකූල බවක්, විධිමත් බවක්, නිර්මාණශීලී බවක් මම දකිනවා. විශේෂයෙන්ම ජනප්‍රිය ප්‍රධාන පෙළේ පාසල් වලටත් වඩා. ඒ වගේම තමයි අද දිනෙත් මම දැක්ක දෙයක් තමයි මට නැගිටලා යන්න හිතුනේ නැත්තේ. විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය ඇතුළු ඔබ දෙමව්පියන් එකතු වෙලා මේ කටයුත්ත ඊටාම සරලව නමුත් හොඳට ගැඹීරව ක්‍රමානුකූලව සංවිධානය කරලා තියෙන බව ඊටාම සතුටින් ප්‍රකාශ කරනවා. මොකද කාලය ඊටාම හොඳින් කළමනාකරණය කරගෙන හිදසක්වත් නොතබා මේ අඛණ්ඩව මේ කටයුත්ත ගලාගෙන යනවා. ඒක මම අගය කරනවා. බොහෝ වෙලාවට අපි දකින්නේ වේදිකාවේ මේ කාර්යයක් දිගහැරෙනකොට ප්‍රමාදයන් හරියට දකිනවා අපි. එක අංගයක් ගිහින් ඊළඟ අංගය එනකොට දරුවෝ හිතා හොඳින් මේ කටයුත්ත දරුවා අතටපත් කරලා තියෙන්නේ නිවේදනය, ඒ වගේම අනිකුත් අංග ඉදිරිපත් කරන්නට ගුරුවරු සහ වැඩිහිටියෝ විදිහට අපි කරන්නේ මේ සංවිධානය කරලා දීලා ඒ අයට අවශ්‍ය මඟ පෙන්වීම කරලා දෙන එක විතරයි. ඒ අවශ්‍ය කටයුත්ත විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියෝ මේ ඔක්කොම එකතු වෙලා කරලා තියෙනවා. නමුත් දරුවෝ ඒ වගකීම අරගෙන ඒ කටයුත්තට හොඳින් සැදී පැහැදිලා මෙතන අද වේදිකාවේ මේ කටයුත්ත දිගහරිනවා. ඒ නිසා මම ඔබ සියලු දෙනාටම දෙපාර්තමේන්තු ප්‍රධානියා විදිහට මගේ ගෞරවය, ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරන්නටත් මේක අවස්ථාවක් කරගන්නවා. ඒ නිසා මේ අවස්ථාව ඊටාම විධිමත් සහ සාර්ථකව දිගහැරෙන ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳීමේ අවස්ථාවක් විදිහට මම දකිනවා. ඒ වගේම ප්‍රාථමික අංශයේ දරුවෝ විදිහට බොහොම සාවධානව මේ අවස්ථාව සඳහා සහභාගී වීමත් විශේෂ විදියක් විදිහට මම දකිනවා. මොකද බොහෝ වෙලාවට ප්‍රාථමික අංශවල දරුවෝ සහභාගී වෙන අවස්ථා අපිට මේ ආකාරයෙන් දැක ගන්නත් හරි අමාරුයි. ගුරුවරුන්ට නිරන්තරයෙන්ම නැගිටලා ගිහින් ළමයි නිශ්ශබ්ද කරන්න වෙනවා. මම හිතන්නේ මේ විදිහට මේ පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න හම් වෙන්නේ නෑ අපේ ගුරු භවතුන්ට. ඒකත් මම හිතන්නේ මේ සංස්කෘතිය හදාගෙන තියෙනවා, ඒ හුරුව හදාගෙන තියෙනවා විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට. ඒ සම්බන්ධනොත් මගේ ස්තුතිය පුද කරන්නට මේක අවස්ථාව කරගන්නවා. අනිත් පැත්තෙන් ගත්තොත් නගරයේ ආසන්නව පිහිටි පාසලක් විදිහට, ප්‍රවේශ පහසුව තියෙන පාසලක් විදිහට මේ පාසලේ ප්‍රගතිය පිළිබඳව මම සතුටු වෙනවා. ඇත්තටම මේ ප්‍රගතිය සම්බන්ධයෙන් විදුහල්පතිතුමාගේ නායකත්වය වගේම ආචාර්ය මණ්ඩලයේ දෙමව්පියන්ගේ කැපවීම හොඳ සුසංයෝගයක් තියෙන බව මට මනාව පැහැදිලි වෙනවා. ඒකට හොඳම සාධකය තමයි ක්‍රමයෙන් මම හිතන්නේ යම්කිසි පසුබෑමක් තිබ්බත් වර්තමානයේ වෙනකොට ඒ தত্ত্বය ක්‍රමයෙන් මගහරිමින් දරුවෝ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි ප්‍රතිඵල ගැන තමයි කොතන ගියත් කතා කරන්නේ. කී වෙනියද කියන එකට වඩා අධ්‍යාපනයේ ප්‍රතිඵලයේ ගුණාත්මක தত্ত্বය ගැන තමයි අපි කතා කරන්න අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම ප්‍රාථමික අංශ සහිත පාසලක් විදිහට ශිෂ්‍යත්ව ප්‍රතිඵලයේ කී දෙනෙක් පාස්ද කියන එක ගැන කතා කරන්නේ ගොඩක් දෙනෙක්. නමුත් ඒ ගැන විතරක් කතා කරන එක අපි ප්‍රමාණවත් නැහැ. මොකද මේ විද්‍යාලයෙන් ප්‍රාථමික අංශයේ පහසෙනින් එහා දරුවෝ ටික අපි යොමු කරන්නේ ද්විතීක අධ්‍යාපනයට. ද්විතීක අධ්‍යාපනයට යනකොට ශිෂ්‍යත්වයේ සමත් දරුවෙක් යොමු කරන එක විතරක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ද්විතීක අධ්‍යාපනයේ අඛණ්ඩව කරගෙන යාම සඳහා ගුණාත්මක තත්ත්වයේ දරුවෙක් තමයි අපි නිර්මාණය කරලා මේ පාසලෙන් යොමු කරන්න ඕනේ. මම හිතන්නේ ඒකටත් පොහොසත් වෙලා තියෙනවා මේ පාසල කියන එක පහුගිය වර්ෂ කීපයක ප්‍රතිඵලවල වර්ධනය පිළිබඳව අවධානය යොමු කරනකොට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ අපි ප්‍රවීණතාවය ගැන සඳහන් කරනවා ශිෂ්‍යත්ව ප්‍රතිඵලයේ 70ට වැඩි ලකුණු ලබාගත් සංඛ්‍යාව. ඒ ගැන කතා කරද්දී 96 වගේ ප්‍රතිශත ලබා ගැනීමට මේ පාසල දිගින් දිගටම සමත් වෙලා තියෙනවා. එතනදී ප්‍රශ්න පත්‍ර දෙකක් දෙනවා දරුවන්ට. ඒ දෙකේදීම ලකුණු 70ට වැඩි ලබාගත් දරුවෝ තමයි සියලු දෙනාම වගේ ඉන්නේ. ඒ ප්‍රතිශතයේ විදුහල්පතිතුමා සඳහන් කරපු ආකාරයට එක දරුවෙක්වත් 70ට අඩුවෙන් ලබා නොගැනීම තමයි එතුමාගේ එකම අදිස්ථානය වෙන්නේ. දැනටත් 90ට එහා දරුවෝ ඉන්නවා. ඒ වගේම තමයි 100ට වැඩියෙන් ලබාගත් සංඛ්‍යාව. ඒකත් අපි පළාතක් විදිහට දෙන ඉලක්කයක් ප්‍රාථමික පාසල් වලට. ඒක තමයි ක්වොලිටි එක වෙන්නේ. ගුණාත්මක තත්ත්වය වෙන්නේ. ශිෂ්‍යත්වයේ කඩයිම කියන්නේ කෝටා එකක්. ඒක අපිට
කියන්න බෑ දිස්ත්‍රික් කෝටා එකක්. ඒ අනුව පාසලේ සමත් වීම කියන එක ඉහළම දක්ෂතා තියෙන දරුවෝ යම් කිසි ප්‍රමාණයක් සමත් වෙනවා. ඒ සමත් වීම අනුව පාසල් වලට ජනප්‍රිය පාසල් වලට ඒ දරුවෝ යනවා. අපි ඒකත් වැඩි කරගන්න උත්සාහ කරනවා. නමුත් අපි ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ මේ ප්‍රතිඵලයේ ගුණාත්මක தත්ත්වය ඉහළ දාන එක. ඒ නිසා මේ පාසලේ 70ට වැඩි 100ට වැඩි සහ කඩයිම් ලකුණට වඩා ඉහළින් ලබාගත් දරුවෝ සංඛ්‍යාව කියන මේ සියල්ල සමස්තය ගත්තොත් වර්ෂයෙන් වර්ෂය ධනාත්මක වර්ධනයක් අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ සාධකයේ සඳහා විදුහල්පතිතුමාගේ නායකත්වය වගේම නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ කැපවීම මැදිහත් වීම වගේම ප්‍රජාවගේ ඒ කියන්නේ දෙමව්පියෝ සුබපතන්න මේ සියලු දෙනාගේම හොඳ සහභාගීත්වයක් සම්බන්ධීකරණයක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ තුල තමයි පාසලක හොඳ ඉදිරියක් දකින්නට ලැබෙන්නේ. මම විශ්වාස කරනවා ඒ හොඳ සම්බන්ධතාවය තුළින් මේ පාසල මේ දක්වා මේ දියුණුව අත්පත් කරගන්නට ඇති කියලා ඉදිරියටත් පාසලක් හුදකලා වුණොත් විදුහල්පතිට විතරක් හරි ආචාර්ය මණ්ඩලයට විතරක් හරි මේ කියන කාර්ය කරන එක පහසු වැඩක් නෙවෙයි. ඒ නිසා මේ හොඳ සුසංයෝගයක් තියෙන්න ඕනේ. ඒ සුසංයෝගය තුලින් පාසලේ දියුණුව අත්පත් කරගන්න එක පහසුයි. අපි කොහොම වුණත් විදුහල්පති, ගුරුවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු, දෙමව්පියෝ මේ කවුරුනොත් අපි වැඩිහිටියෝ විදිහට අපිට ලොකු වගකීමක් පැවරලා තියෙනවා. මේ අපේ දරුවෝ වෙනුවෙන් දරුවන්ගේ අනාගතය යහපත් කිරීම කෙරෙහි. ඒ නිසා ඒ වගකීම ඉටු කිරීම කෙරෙහි අපි සියලු දෙනා මැදිහත් යමු කියන යෝජනාව කරමින් විශේෂයෙන්ම ජයයිසුරු විද්‍යාලය නගරයට ආසන්නයේ පිහිටි පාසලක් විදිහට මම හිතන්නේ නගරේ පාසල් වලට තියෙන දැඩි ඉල්ලුම අවම කිරීම සඳහා මේ පාසල මම හිතන්නේ ආකර්ෂණීය පාසලක් කිරීම සඳහා ඇති කරගත යුතු සාධක මේ වෙනකොටත් සාක්ෂාත් කරගෙන තියෙනවා. ඒ தත්ත්වය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කරමු කියන යෝජනාව කරමින් නිහඬ වෙනවා. අද දවසේ මේ සියලු කටයුතු වල සාර්ථකත්වයට මගේ සුභාශිංසන එක් කරමි. බොහොම ස්තුතියි. ඔබතුමියට මාගේ හෘදයාංගම ස්තුතිය. එතුමියට සමරු තිලනය ප්‍රදානය කිරීම සඳහා විදුහල්පති පියාණන්ට ආරාධනා කර සිටිනවා. I have the honor of inviting the principal sir to award the memento to the chief guest. නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රාථමික HMJB තෙන්නකෝන් මැතිතුනි, ඔබතුමාටයි මේ ගෞරවනීය ඇරීම තිලනය ලබා ගැනීම සඳහා I have the honor of inviting the principal sir to award the memento to the guest of honor. දායක වූ සැමට මාගේ ස්තුතිය. 2026 වසරේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැනවීමේ සමාප්තියටයි අප එළඹ සිටින්නේ. පිදුමට තුති. දායක වූ සැමට මේ ඇරියුම ප්‍රධාන ශිෂ්‍ය නායකයාටයි. I cordially invite the head prefect to give word of thanks. සම්භාවනීය අමුත්තන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි. 2026 ශිෂ්‍ය නායක නිලාංජන පැනදීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ වෛභව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ JAMP ජයතිලක මැතිණියට පළමුවෙන්ම මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රාථමික HMJP තෙන්නකෝන් මැතිතුන්ටත් අනිකුත් සියලුම සම්භාවනීය අමුත්තන්ටත් ගෞරවනීය ප්‍රණාමය. අප පාසලේ නියමවානන්නට ගරු විදුහල්පති පියාණන්ටත් නියෝජ්‍ය විදුහල්පතිතුමියටත් ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් සීමාවාසික ගුරු මෑණිවරුන්ටත් අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ටත් මාගේ ස්තුතිය පුද කර සිටිනවා.
අපව ශිෂ්‍ය නායක නායිකාවන් බවට පත් කරන්නට මහඟු වෙහෙසක් දරූ ශිෂ්‍ය නායක කමිටුව නියෝජනය කරන සියලුම මහත්මීන්ට ශිෂ්‍ය නායක ගීතය රචනා කර පියාණි පත්තම් පෙරුම මහත්මියටත් නර්තනාංග නිර්මාණය කළ ගුරු මෑණියන්ටත් මාගේ විශේෂ ස්තුතිය. එමෙන්ම මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා විශිෂ්ට සහයෝගය ලබා දුන් සියලුම දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් මාගේ හදපිරි ස්තුතිය. ශිෂ්‍ය නායක නිලාංජන පැලැදවීමේ උත්සවය සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලුම දෙනාට මාගේ ස්තුතිය පුද කර සිටිනවා. ස්තුති. ඔබ සැමට සුබ දවසක් වේවා. ස්තුතියි ඔබට. මෙවන් කිතු ගසක් මිහිතලේ පුරා බිහිදුවන්නට ශක්තිය ලබා දුන් පාසල් මාතාව නමදිමු. ගයමු හද බැතියෙන්. Let's respect our alma mater with the school anthem. Jayasuru Prathmika Vidyalaya. I am Tehara Pahadi, Media Unit, Jayasuru Primary College. I am Goni Nepur. Mahasya Udarya Kalpahana, Madhe Ekake, Jayasuru Prathmika Vidyalaya. I am Goni Nepur, Media Unit, Jayasuru Primary College.